කතා කරන්න යන්නේ ලයිට්රූම් වගේ එඩිට් කරන්න පුළුවන් ඇප් එකක් ගැන. ඉතින් ඔයාට මේකෙන් කැමති ෆොටෝයක් කැමති විදිහකට එඩිට් කරගන්න පුළුවන්. ඒ පෙන්න මේ තියෙන ඇප් එකෙන් ග්ලිට්ච් කැම් කියන එකෙන්. ඉතින් මේ විදිහට ඔයාට බලා ගන්න පුළුවන්. මම මේ විදිහට ඕපන් කරගන්න මේ ඇප් එක. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් ඉම්පෝට් කියලා තියෙනවා. ඒ වගේම රෙකෝඩ් කියලා තියෙනවා. ඉතින් අපි ඉම්පෝට් කියන එක තමයි ක්ලික් කරගන්න ඕනේ. ක්ලික් කරලා ගැලරියට ගිහිල්ලා ඔයාට කැමති ෆොටෝ එක සිලෙක්ට් කරගන්න පුළුවන් මේකෙන්. ඉතින් මම මේ විදිහට ෆොටෝ එකක් තෝරගත්තා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහ තමයි මේ සාමාන්‍ය විදිය. ඊට පස්සේ RGB කියලා එකක් තියෙනවා. ඉතින් ඒක ක්ලික් කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන්. වටේටම නිකන් පොඳ වෙලා වගේ තියෙනවා. ඉතින් මේක ඔයාට මේ විදිහට බ්ලර් කරගන්න පුළුවන් කැමති විදිහකට. ඊට පස්සේ මෙතන තියෙනවා තව විදිහක් තියෙනවා RP කියලා. ඔයාට බලා ගන්න පුළුවන් ෆොටෝ දෙකක් විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තියෙනවා තව එකක්. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ විදිහට තියෙනවා ඒ වගේම ඉම්ප්‍රොස් කියලා තියෙනවා. ඊට මෙතන තියෙනවා ෆිල්ටර්ස් තියෙනවා. ඉතින් අපි ඔරිජිනල් එක ගමු. එතන තියෙනවා ෆිල්ටර්ස් තියෙනවා. මේ විදිහට බලා ගන්න පුළුවන්. මට කැමති ෆිල්ටර් එකක් දා ගන්න පුළුවන් මේ විදිහට. ඒ වගේම තව තියෙනවා රයිට් බලමු. මේ විදිහට ඔයාලට ෆොටෝ එකකින් දා ගන්න පුළුවන් මේ විදිහට කැමති විදිහට. ෆොටෝ එකේ පැත්තේ මේ විදිහට දා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා අයිටම් කීපයක්. ඒ වගේම ටැක්ස් එක දා ගන්න පුළුවන් ඔයාගේ ෆොටෝ එකේ. ඒ වගේම මෙතන තියෙනවා බලමු මේ තියෙන්නේ ෆ්‍රේම් එක. ඒක ෆ්‍රේම් එකක් දා ගන්න පුළුවන් මේ විදිහට. ඔයාලට ගන්න ෆ්‍රේම් එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා ඇඩ්ජස්ටර්. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බ්‍රයිට්නස් වැඩි කරගන්න පුළුවන් මේ විදිහට. කලර් එක වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්නවා මෙතන සේව් කියන බටන් එක. ඒකට එකපාර ක්ලික් කරාට පස්සේ ඔයාලගේ ගැලරියට සේව් වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතනින්ම WhatsApp එකට Facebook එකට Instagram එකට share කරගන්න පුළුවන්. මේ වගේ Messenger Twitter. ඉතින් මේ විදිහට තමයි මේ app එකෙන් අපි ෆොටෝ එක edit කරගන්නේ. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්න, අනිත් කට්ටියන් බලන්න share කරන්න. මේ වගේ වීඩියෝ බලන්න SNGlick Plus YouTube channel subscribe කරලා එකතු වෙන්න. අදට ගිහින් නම් නැවත අලුත් වීඩියෝ එකම සුබ දවසක්.